මෙදාපාර අවුරුද්දේ වහකන ආරංචියක් ගැන තමයි හැමෝටම කියන්න යන්නේ. ආරාධනා කරනවා සියලුම දෙනාට මේ ගමේ තියෙන අමුතුම වහකන කතාව ගැන මුල ඉඳලා අගටම දැනගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. අයිබෝන් සියලුම දෙනාට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ දල්ල කඩනවා කියන මාතෘකාව ගැන. ඊට කලින් පුංචි කවියක් තියෙනවා ඒක අහලා ඉමු. දුන්නදුනු ගමුවේ ඊතල කිතල ගමුවේ තාලමි ගමුවේ මුවේ හැඩුවයි සපර ගමුවේ. කිරියම්මේ මොකද්ද මේ දල්ල කඩනවා කියලා කියන්නේ? පුතේ මේමයි මේ කිතරංගමුව කියන එක සවරගමුවේ රුවන්වැල්ල කොට්ටාරියේ තියෙන බීටි ගම. මේ ගමේ ඉතා පැරණි ගම. මේ ගම ගැන කියනවා නම් අවුරුදු 400ක් විතර පරණයි. ඔය දැන් අර කිරියම්ම කියපු කවියෙන් කියවෙන්නේ මේ ගම ගැන. මේ ගම ගැන තමයි කියවෙන්නේ. දල්ල කඩනවා කියන එකේ ඉතිහාසය ගැන මට චූට්ටක් කියන්න පුළුවන්ද කිරියම්මට? කියන්න පුළුවන් පුතා. මෙන්න මේකයි කාරණය. අතීතයේ මේ පොඩි විහාරස්ථානයක් තිබුණා. ඒ විහාරස්ථානයේ සෝනුත්තර කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩ හිටියා. මේ ස්වාමීන් වහන්සේට හදිසියේ ගමේ කෙනෙකුට අමතක වීමෙන් බැරි වීමෙන් වහනියකලා මිශ්‍ර මැල්ලුමක් හදලා දාරේ පූජා කරලා දිනවා. එදා ඒ ස්වාමීන් වහන්සේ රෝගාතුර වෙලා තියෙනවා. එදා ඉඳන් ඒක අදිස්ථාන කරගෙන සිහිපත් කරගෙන මේ ගමේ උදවිය එකතු වෙලා මේ ලොකු පේදුරු කියන කට්ටියයි කුඩා පේදුරු කියන කට්ටියයි එකතු වෙලා වහනියකලා දල්ල කඩලා අපි එකතු වෙලා එකමුතු වෙලා අනුභව කරමු කියලා අවුරුද්ද දවසට හිතාගත්තා. එතකොට මේ ගමත් අර අයියගේ මල්ලිගේ පැවතගෙන එන ගම නේද? අයියයි මල්ලි තමයි ලොකු පේදුරුයි කුඩා පේදුරුයි කියලා කියන්නේ. ඒ කට්ටියගේ පරම්පරාව. පරම්පරාවේ කෙනෙක් තමයි මේ දල්ල කඩන්නේ මුලින් ඉඳලම. එතකොට කිරියම්මත් ඒ පරම්පරාවේ ඉන්න. ඒ පරම්පරාවේ දල්ල කඩන ගෙදර තමයි මම ජීවත් වෙන්නේ. ඔව්. ගමේ සියලුම දෙනා මෙතෙන්ට එනවා. හැම ගෙදරකම ඉන්න අය වැඩි හිටියා එනවා මෙතෙන්ට. අද රෑට තියෙන හින්දා තමයි අර රෑට හරියට මේක කරගන්න බැරි හින්දා කලින් මෙතෙන් ඇවිල්ලා මේක වීඩියෝ කරේ. රෑට අපි අනිවාර්යෙන් පෙන්වන්නම් මෙතන මොකද්ද හරියටම වෙන්නේ කියලා. කඩලා අරගෙන ඊළඟට මේ අයියගේ මාතිගේ කට්ටිය එකතු වෙලා ගමේ හැම තැනම ඇවිදලා හිටන් බෙහෙත් වර්ග හොයා ගන්නවා 108ක්. බෙහෙත් වර්ග 108ක් හොයාගෙන ඒක තම්බලා කොටලා හැම ගෙදරකටම ඒ බෙහෙත් පොඩ ගෙවල් වලට ගෙනියනවා. ගිහිල්ලා ගමේ සියලුම පවුල් වල අය ඒක අනුභව කරනවා. අනිත් කිරිවත් එක්ක මිශ්‍ර කරලා ආහාර අනුභව කරන නැකත වෙලාවට. හරියන කිරියම්මට ගොඩක් ස්තුතියි. ගෝයි ස්තුති පුතා. මේ දල්ල කඩන එක ගැන සම්පූර්ණ විස්තරයක් කිරියම්ම කරා. මේ දල්ල කඩන්න වගකීම තියෙන පරම්පරාවේ පුරුකක් මාත් එක්ක ඉන්නවා. ආයිබෝන් ජයවිරයේ අපිට පොඩ්ඩක් මේක ගැන විස්තරේ කියන්න පුළුවන් දාගේ නමත් එක්ක. ආයිබෝන් සියලු දෙනාටම රතු බලුත් අරුද්දක් ඒවා. කිතලංගමුව ගැන පුංචි විස්තරයක් ඕගොල්ලන්ට දැන් කරේ මේ මගේ මෑණියන්. ඇත්තටම මේ දල්ල කඩනවා කියලා කරන්නේ අපේ පරම්පරාවේ ඉඳලා පැවතගෙන එන චාරිත්‍රයක්. ඉතින් මෙතෙන්දි කෙරෙන්නේ ලිපගිනි මොළවන වෙලාවට මේ බෙහෙත් ඖෂධයක් විදිහට තමයි අපි මේ වෙලාවේ මේක හඳුන්වන්නේ. මේ වහනියගලා ශාකයේ තමයි වල්ලි අපි මේලා කඩන්නේ. නැගත් වෙලාව කියන්නේ අලුත් අවුරුදු උදා වෙන වෙලාවේ ලිපගිනි මොළවන වෙලාවේ තමයි මේක අපි කඩන්නේ. ඒ කඩන වෙලාවේ එතනද ගමේ සියලුම පිරිමැවේ. එතරම්ම නියෝජනය කරන ප්‍රධානියා ඒ කියන්නේ ස්වාපුරුෂයා එතෙන් දෙනවා. එතකොට ගෙදර දිරින්ද නැගත් වෙලාවට ලිපගිනි මොළවනවා. මේ මෙතෙන්දි කරන්නේ ඒ ලිපගිනි මොළවන වෙලාවේ ඒ කරන කිරිපතේ හැම එකක් එක්කම වෙලාවට අනුභව කරන වෙලාවට මේ මෙතන කරන චාරිත්‍රයෙන් ඒ ගෙනියන බෙහෙත් ඖෂධයක් විදිහට බෙහෙත් පැහියක් විදිහට තමයි මේක කියන්නේ. මේ වහනියකලා දැල්ලත් එක්ක බෙහෙත් ඖෂධ 108ක් හදලා ඒක කොටනවා. කොටලා කිරිපත් සමග අනුභව කරනවා. කාලගුණයත් අහැපත් වෙමින් පවතිනවා. මොකද පුංචි වර්ෂාවක් එක්ක තමයි අපි දැන් මේ ඉන්නේ. මේ මල්ලි කිව්වා මේක ගැන මට පොඩ්ඩක් හඳුන්වලා දෙන්න කියලා. මොකද මේක රාත්‍රියේ තමයි අද මේ නැගත් වෙලාව තියෙන්නේ. දෙන්නම තෙමෙනවා. ඒත් කමන්නේ අපි කියනවා මේ වෙලාවේ සියලුම දෙනාම අද රාත්‍රියේ වෙනකොට මෙතන එනවා. ඒ ආපුවාම ඒ දල්ල කඩලා අපි අරන් යන්නේ කොහාටද? අපේ ගමේ හර්තාවේ කරන වෙනම ස්ථානයක් තියෙනවා. අපි හඳුන්වන්නේ පොල් කොටු කියලා. ඒ අය තමයි ඒ වෙලාවට ලැහැත්තිලා ඉන්නේ. දරද, හැලි බලන්ද, වංගෙඩිය මෝල් ගහ ඒ ටික ඔක්කොම ලැහැත්ති කරලා ඉතින් කරගෙන ඉන්නවා. ඒකෝට මේ කාර්යය මේ ගෝප්ලෑන් ඇඳලා කරලා තියෙන ඒ කාර්යය කරලා තියෙන්නේ ඒ අදාළ ඒ පරම්පරාවේ ඉඳලා අපේ අත්තලාගේ කාලේ ඉඳලා ඒ කරන පිරිස. ඒ ටික වෙන්නේ අද රාත්‍රියේ තමයි. අද රැට ඒ ටික පෙන්වුවේ. ඔව් රැට විස්තරාත්මකව අපේ කරන පිළිවිය අපිට බලා ගන්න පුළුවන්. අපේ පාරම්පරිකව කරගෙන එන මේ චාරිත්‍රය අපි ඉතාම සාර්ථකව කරගෙන යනවා. අපේ එක්සත් බව කියන්න සමන් ඒ වෙලාවේ ඇත්තටම කියනවා නම් ජයවත් මේ නාකය ගැන දන්නවා.
දැන් කිරියම්ම කිව්වේ දුන්න දුනුගමේ කියලා අර කවියක්. අන්නේ කවියේ තේරුම මොකක්ද කියලා නැත්තම් බල්ලයි දන්නේ නැහැ. තේ දුන්න දුනු ගම්වේ මීතන කිතන ගම නාලමී ගම්වේ මුවේ කැනුවයි සබර ගම. පුතරින් පුතේ කියනවා නේද මුවේ කැනුවයි සබර ගමේ කියලා. ඔය මුවා ආඩලා තියන්නේ මේ කිතලංගම කියන ගමේ තමයි. මේකට එක හේතුවක් තියෙනවා. මේ කිතලංගමේ හිටපු ලොකු බේදුරුයි කුඩා බේදුරුයි දෙන්න දවසක් කිතුරු මල් ගමන්න ගිහිල්ලා තියෙනවා කැලෑව. මේ කැලෑවට ගියාලා අයියා කිතුල් ගහේ ඉන්නකොට මාළේ ගිනි ගොඩක් ගහගෙන හිටියා. මේ ගිනි ගොඩක් ගහගෙන ඉන්නකොට ඒ අසලින් යන පාරක් තිබුණා කෝට්ටේ ඉඳලා රුවන්වැල්ල පැත්ත. ඒ යන අතර මේ පාර දිගේ පුතුගේදිකාරයෝ තුවක්කු අරන් යනවා. මේ අය දැක්ක මේ ගිනි ගොඩක් කාලා තියෙන්නේ මොකද කියලා බලන්න මෙතෙන්ට ආවා. එහෙම ඇවිල්ලා බලනකොට හිතනවා සතේ මරලා කනවා වෙන්න ඇති කියලා තමයි මේ පුතුගේදිකාරයෝ දෙන්නේ කාවේ තුවක්කුත් අරගෙන. ඊට පස්සේ එහෙම සතෙක් නෙවෙයි නිසා මෙයා මුරකාරයෙක් වෙන්න ඇති කියලා හිතාගෙන සිංහල මිනිහෙක් වෙන්න ඇති කියලා හිතාගෙන මරන්න හදනවා. මරන්න හදනකොට ඉතුරුයි හිටපු අයියා දුන්නෙන් විදිනවා. ඒ පුතුගීසිකාරයාට. එතකොට පුතුගීසිකාරයා ගිනි කොටට වැටිලා මැරෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? පුතුගීසිකාරයා ගිහිල්ලා වෙඩිල්ලක් තියනවා ඈතට. එතකොට අනිත් පුතුගීසිකාරයෝ මෙතෙන්නේ එන්න සූදානම් වෙනකොට මල්ලිගේ අතේ තිබු තුවක්කුවත් අරගෙන කැලෑ වදිනවා අයියයි මණ්ඩින් දෙන. ඊට පස්සේ මෙයාලගේ ගුඩ් ගියාට පස්සේ තුවක්කුවත් ගිහින් දීලා කියනවා අපි පුතුගීසිකාරයෝ මැරුවා කියලා සීතාවක රාජසිංහ රජුරුවෝ. එතකොට රාජසිංහ රජුරුවෝ සන්නස් පත්‍ර දෙකකින් මේ කිතලංගමයි මායින් කරලා ඒ දෙන්නට පවරනවා. ඒ කියන්නේ සුදු ඇටකාරී මරලා ගෙනාවාට කිතලංගම දෙවට දාලා ඔබලාට දෙනවා කියලා සන්නස් පත්‍ර දෙකකින් තමයි මේ ගම පරිත්‍යාග කරලා. අයියටයි මන්නිකා. එදා ඉඳලා මේ ගම කීර්තිය ලංකර දුන් ගම හැටියට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් අද කිතලංගම ළඟින් ප්‍රසිද්ධියටපත් වෙලා තියෙන්නේ ඒ එදා පැවති ගම. මේ දල්ල කැඩිල්ල ඉස්සරින්ම කරගෙන එන එක. මට අවුරුදු 77යි නම ඇල්ලිය ගුණතුල කිතලංගමුව. මේ දල්ල කැඩිල්ල කියන්නේ වහ ඉයගලා දල්ල කියන එක වස જાතියක්. නමුත් මේක වස දල්ල නැකතර කරලා ගම්තා 108 වර්ගයක් දාලා කොළයි බේත් වර්ග දාලා එක හැලියේ තම්බලා අපේ ගෙදරට ගෙනලා තමයි තම්බන්නේ. තම්බලා කොටලා ගමේ ඔක්කොටම අපි බෙදා දෙනවා. ඒ ගම් වල ඉන්න ජනතාව ඇවිල්ලා මෙතන වැඩ කරනකොට ඉල්ල ගන්නවා එක එක්කෙනා කෙනේ මේ ගෙවල් වලට ගෙනිලා කිරිබත් එලගිතෙල් දාලා සම්බන්ධ වෙලා කනවා. ඒකේ එකම හේතුව ගමේ සියලු දෙනාම එක හැංගීමකින් ඉන්නවා කියන එක තමයි. වහුණත් අපි එකට ගන්න කියන ආදර්ශය ගමට පෙන්වන්නයි මේ වැඩේ කරන්නේ. නමුත් අවුරුදු කොච්චර ගාන කියන්නේ මගේ වයස අවුරුදු 77යි. තාත්තා ඉන්න කාලේ ඉඳන්වත් ඔය විදිහට තමයි කරගෙන ආවේ. ඉතින් ඔයාලට මේ පේන්නේ මේ කට්ටියම දල්ල කැඩීමේ චාරිත්‍රයට ලෑස්ති වෙන විදිය. ඉතින් අපි බලමු ඉස්සරහට මෙතෙන්ති මොනවද වෙන්නේ කියලා. අද මේ අලුත් අවුරුද්ද ලැබු වෙලාවේ කරන්න හදන කාර්යය චාරිත්‍රානුකූල වාගේම ගමේ පවතින ඓතිහාසික ක්‍රියාදාමය. මේ ක්‍රියාදාමයේ අරමුණ ගම තුල තියෙන සත්භාවය තවදුරටත් සක්මත්ව පවත්වාගෙන යාම තමයි මේක අදහස් කරලා තියෙන්නේ. ගමේ පන්සලේ හිටිය ස්වාමීන් වහන්සේ නමක් අතීතයේ මේ කාර්යය ගමට හුරු කරලා තියෙනවා කියලා අහලා තියෙන තත්ත්වය. උන්වහන්සේ ඉතින් හඳුන්ලා දුන්න ඒ ක්‍රියාදාමය තමයි අද දක්වාම දැන් අවුරුදු 400-500කට විතර කිට්ටු කාලයක් තුල අඛණ්ඩව පවත්වාගෙන ඉන්නේ. මේකදී මුලින්ම වසනීය කියලා දැල්ල අඩලා ඊට පස්සේ දළු වර්ග 108ක් එකතු කරලා තම්බලා රැගෙන ගිහිල්ලා අලුත් අවුරුද්දේ වෙන කිරිබත සමග මිශ්‍ර කරලා කෑම තමයි මේකෙන් අදහස් කරන්නේ. මේකෙන් කරන ක්‍රියාදාම. වෙලාවේ දෙන්නේ ලිපගිනි මිලවීම. මේ අවස්ථාවේ තමයි මේ දල්ල කඩන්නේ. ඇත්තට මේ දල්ල කඩන අවස්ථාවට ගමේ සියලුම ගම්වැසියෝ එනවා මේ වෙලාවේ ගෙදර ප්‍රධානියා. නමුත් අද දිනේ රාත්‍රියේ උදා වෙලා තියෙන හන්ද මේ වෙලාවේ කීප දෙනෙක් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා. සියලුම ගෘහණියන් මේ වෙලාවේ ඒ ලිපගිනි මිලවීම කරනවා. ඉතින් අපේ පරම්පරාව වෙන මගේ අයියාගේ දරුවෙක් මේ වෙලාවේ මේ කරදරයට සම්බන්ධ වෙලා ඒ කටයුත්ත කරනවා. මොකද අපි කීප දෙනෙක් දැන් එකතු වෙන්න ඕන මේ වෙලාවේ නැතුව ඒක කරගන්න බෑ. ඉතින් අපි මේ කරගෙන යන පාරම්පරික සම්ප්‍රදායේ ගමේ ආරක්ෂාව ගමේ එකමුතුකම දල්ලට ආශිර්වාද කරලා දල්ලා අපි මේ වෙලාවේ ගන්නවා. බේත් ඖෂධයක් විදිහට තමයි මේ වෙලාවේ අපි මේ දල්ලා ලබා ගන්නේ. මේක 108ක් එක්ක අනිත් සියලුම දළු වර්ගත් එක්ක මේ වෙලාවේ එකතු කරගෙන
රමුටංකයි. හරි. බුලත් දැල්ලා. හරි. කොස්. මේ මෝරච්චිව දාන්න ඉපෑ. වෙරළු දැම්ම වෙරළු. අලි පෙර ඇටහිර මඤ්ඤොක්කා. නාව. මේ නාව කෝප්පකොළ. කොන්නාව. හබර දාන්න එපා මතක කියලා හබර ගෙනාව දාන්න එපා නා පිට දාන්න එපා. අවිස්ක කාමරංග මේ තියෙන හොඳ. කාමරංග නමිනා නෑ කැනස්. මේ ගියක් විතර තියෙනවද? එහාට බෝටි. නෑ දාන්න. මේ මොනවද? ඔව්. නෑ. කපු. බිලත් එක තව ගොඩක් ඉතින් කට්ටියම එකතු වෙලා මේ හොයාගත්ත බෙහෙත් ටික අරගෙන ඔන්න දැන් වැඩේ ලෑස්ති කරන්නයි යන්නේ. දීපගිනියම මොලා වෙලාවේ බෙහෙත් ඖෂධය අපි ආශිර්වාදව කියන්නේ මේ බෙහෙත් ඖෂධය කියන්නේ ඇත්තටම වාගිනියලා දල්ල සමග 108ක් දලු මේ වෙලාවේ බෙහෙත් පැහැයක් විදිහට තමයි මේක ලබා ගන්න. මේයි බාරම කාන්තාවක් මේ වෙලාවට සහභාගී වෙන්නේ මේ පිරිමි කට්ටිය විතරයි මේ කටයුතු සඳහා මේ අසලත් වෙන්නේ. මේ වෙලාවේ ඇත්තට මේ පාරම්පරිකව ඉඳලා මේක කරගෙන යන්නේ. ඇත්තටම තරුණයෝ මේ වගේ දෙයකට මේ සහභාගී වෙනවා කියන එක අමුතු දෙයක්. ඒ තරුණයෝ මේ වෙලාවේ මේ අවුරුදු චාරිත්‍රාත් එක්ක වෙනත් කාර්යයන් වල යෙදෙන්නේ මේ උතුම් කාර්යයට අවුරුදු උදාවත් එක්ක මේ බේත් පැහි හදලා අපේ එකමුතුකම රැක ගන්න කරන්න හදන මේ කාර්යයට මූලික වෙන බව පැහැදිලි වෙනවා ඇති. මතයක් දරයි වෙනත් කෙනෙක් මේ ඖෂධයක් වෙනවද වහණීය කළා දාන්න. මොකද අපි ඉස්සරෝම වහණී කරලා දැල්ල තමයි මෙතනදී කඩන අවස්ථාවල දකින්න ඇති. ඒ වහණී කරලා දැල්ල කියන්නේ ඇත්තරම හැමදෙනාම දන්නවා චුට්ටක් ගෑවුනත් කෑවත් බොහෝම අන්තරදායකයි. ඒ දැල්ල සමග තමයි මේ සියලුම ඖෂධ මෙතනට එකතු කරලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ මේක මේ තැම්බෙන්න තියෙන්නේ. ඊට පස්සේ කොටලා අපි අලුත් අවුරුදු නැගතත් එක්ක ආහාර අනුභවයත් එක්ක කිරිබත් සමග මේක ආහාර භුක්ති විඳින්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තව ටිකක් වෙලා යනකොට සියලුම ගම්වැසියෝ මේ ස්ථානයට පැමිණෙනවා මේ බේත් ඖෂධය ගන්න. සෝමානන්ද හාමුදුරුවන්ගේ ආරම්භය. ඒ ආරම්භය අද වෙනකුත් කරගෙන එනවා. ඉතින් මේක බෙහෙත් අකුතු ටික කොටලා ඉවරලා හිටන් ගමේ හැම කෙනෙක්ම මේ දේ කිරිබත් කැවුම් ඔක්කොම දාලා මික්ස් කරලා බෙහෙත් ඇහි කියලා කන ආහාරය. මට කීයද වයස? පොඩි කාලේ ඉඳලා 72. 72 අවුරුදු 72ක් කියන්නේ වාගේ පොඩි කාලේ වයසේ ඉඳලා මේ දෙකට සම්බන්ධ වුණානේ. සම්බන්ධයි. ඉතින් මේ විදියට හැමෝගෙම සහයෝගයෙන් හදාගත්ත මේ බෙහෙත් වට්ටෝරුව හැමෝගෙම සහයෝගයෙන් කොටන්න තමා මේ ලෑස්තිය. ඖෂධ සියලුම දේවල් එකතු කරගෙන අපි ඒ අවශ්‍ය ප්‍රමාණයට දැන් මේ වෙලාවේ කොටාගෙන තියෙනවා. දැන් මේක අපි මේ සියලුම ගම්වාසීන්ට ඇවිල්ලා ඉන්න ඔක්කොටම අපි ලබා දෙනවා. මේක අපි අඹරන්නේ සූදුරු ගම්මිරිස් කරාම් නැට්ටක් එක්ක අඹරලා ගත්තාම බොහොම ඒක ඛණ්ඩ ප්‍රියමනාකේ. ඒ විදිහට අඹරලා තමයි මේ කිරිබත් එක්ක අනුභව කරන්නේ. මිනිස්සුත් එක්ක අතර මේක වෙනම රසක් තියෙනවා. හිතට බයක් ඇති වෙනවා එකපාරට මේ වහණීය කළා දැම්මා කියලා. නෑ අපි වහණීය කළා කියලා එහෙම විශේෂයක් නෑ. අපි එකමුතුකම රැක ගන්න තමයි මේ දේ කරන්නේ. මේ අවස්ථාවේදී දැන් මේ සියලු දෙනාම මේ රැගෙන යන්නයි හදන්නේ. පොර කකා මේ ගන්න හදන්නේ ওই බේත් ඖෂධය මේක බේත් පැහියක් විදිහට අපේ ගෙදර ගිහිල්ලා ඒ මම අර කලින් කියපු විදිහට අඹරලා සකසා ගන්නවා.
පුංචි වේලාවක් තියෙන හින්දා ඉතා ඉක්මනින්ම මේක ලබාගෙන යන්නයි හදන්නේ. එක්ව බෙදා ගන්න. අමරසිංහ මහත්මයා මේ වෙලාවේ ඇත්තට මාත්‍යත් එක්ක වෙනදා වගේ නෙමෙයි නැගත් වෙලාව ලැබිලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් අඩුයි. ඒ කියන්නේ ගම්මාන අඩුයි. ඒ කර්තව්‍යයන් කරන නමුත් අති සාර්ථකව අද දිනේ කියන්නේ මේ ලැබුවා වූ නව වසරේ සාර්ථකවම මේ අපේ චාරිත්‍රය පාරම්පරිකව කරගෙන එන මේ චාරිත්‍රය ඉෂ්ට සිද්ධ වුණා කියලා මම ඉතා ගෞරවයෙන් ඒ ආපු සියලු දෙනාට වැඳ නමස්කාරව ස්තුතිවන්ත වෙනවා. මොකද අපි මේ පැරණන් කරගෙන ආපු දේවල් වලට අපි අගය කරන්න ඕන. ඒ එකමුතුකම රැක ගන්න ඕන. ඒ හින්දා සියලු දෙනාට මේ වෙලාවේ තරුණ කොටස් ඇතුළු සියලු දෙනා ආපු හැමෝටම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා. ඒ මෙම පාරම්පරිකව මේ කටයුත්තට උපකාර වෙන මේ ගෙදර නිවසේ ගෘහණිය වන ආරවති අක්කා ඇතුළු ගුණතිලක අයියා ඇතුළු ඒ සියලුම දරුවන්ට සියලුම ආරක්ෂාව ලැබෙන්නත් ලැබුවා වූ නව වසර අපි හැමෝටම ඉරිතිරලා ආර්ථික අවුරුද්දක් වේවා කියලා ඔබටත් ජය පතමින් මේ රාත්‍රියේ අපිට නිවසට ගිහිල්ලා ලබා වූ අවුරුද්දේ ආහාරය ලබා ගන්න අවස්ථාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඓතිහාසික කිතලංගම ගම්වරේ හැමදාම චාරිත්‍රයක් විදිහට අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ කරන අවස්ථාවේදී ලිප් ගිම්න ගිනි මොළවන අවස්ථාවේදී ඒ නැකතට වහ දල්ල කැඩීමක් සිද්ධ කරන මුළු ගමේම කට්ටිය එක්කාසුලා පැරණි චාරිත්‍රයක් විදිහට තමයි කර්තව්‍ය සිද්ධ වෙන්නේ. ඒක ගමේ හැමදෙනාම එකතු වෙලා ගමේ සමගි සම්පන්නව කෙරෙන කටයුත්තක් ලෙස තමයි සැලකෙන්නේ. ආහාර පාන ආදිය බුද්ධි සත්‍ය විඳින අවස්ථාවේදී ඒ නැකතේදී මේ වහතැල්ල කියන එක පොළ ಜಾති දලු ಜಾති 108ක් සමග වහ නියගලා දල්ල කඩාගෙන ඇවිත් නැකත් වෙලාවට ඒට ඖෂධ දලු 108ක් සකස් කොට එකතු කොට එය කොටා තම්බා කට්ටියම බෙදා හදාගෙන බුද්ධි සත්‍ය විඳිනවා. ඒක තමයි මේ ගමේ තියෙන විශේෂම අලුත් අවුරුදු චාරිත්‍ර වශයෙන් සැලකෙන්නේ. අවුරුදු 100කට වඩා පැරණි මේ චාරිත්‍රය අදටත් වර්තමානයේදී තරුණ මහලු බාල මේ හැමදෙනාම එකතු පාදා වෙලා සිද්ධ කරනවා. ඒක ගමේ එක්සත්කම වශයෙන් තමයි සැලකෙන්නේ. ගමේ මෙතෙක් පරපුරවල් සඳහන් වෙන්නේ උදා පෙදුරු ලොකු පෙදුරු ආච්චිල්ලාගේ කට්ටිය. ඉතින් මේ ඇත්තෝ යහාරස්ථානයක් කරගෙන ගම තුල මේ පැරණි චාරිත්‍ර වාරිත්‍රය එදා ඉඳන් අද දක්වාම සිද්ධ කරන වග අපේ ඉතිහාසයේ පිළිබඳව කතා කරනකොට මේ චාරිත්‍ර වාරිත්‍ර අතර සිද්ධ වෙන විශේෂ චාරිත්‍රයක් කොට සැලකෙනවා. ඉතින් ඔයාලට දැන් මේ පේන්නේ කට්ටියම එකතු වෙලා හදාගත්ත බෙහෙත් ටික ගෙදරට අරන් ගිහිල්ලා ගලේ අඹරලා මේ කිරිබත් එක්ක මිශ්‍ර කරලා කන්න හදන විදිය තමයි ඔයාලට මේ පේන්නේ. ඉතින් අපිට මේ වීඩියෝ ටික ලබා දුන්න උමේෂයටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ආයෙත් එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. ජය වේවා.